හායි මගේ නම හර්ෂ මම අද ඔයාලට පොඩි ඉංග්‍රීසි පාඩමක් අරන් ආවා. මේක පොඩි කන්ෆියුසින් ෆ්‍රේසස් දෙකක් ඔයාලට සරලව විස්තර කරලා දෙන්න තමයි මම මේ පාඩම අරන් ආවේ. ඔයාලා අහලා ඇති ෆ්‍රේසස් දෙකක් තියෙනවා. saw it coming, had it coming කියලා. saw it coming, had it coming. මොකක්ද මේ දෙකේ වෙනස? සමහර අය ඉංග්‍රීසි කතා කරනකොට ඔයාලා අහලා ඇති මේ ෆ්‍රේසස් තමයිට මූවිස් වල TV shows වල දැකලා ඇති මේ ෆ්‍රේසස් නිතර පාවිච්චි වෙනවා. එතකොට මේ saw it coming කියන එකේ තේරුම තමයි මොකක් හරි දෙයක් අපි සිද්ධ වෙයි කියලා කලින් අපිට තේරුණා කියන එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරන්නේ මේක මොකක් හරි දෙයක් මොකක් හරි සිද්ධියක් සිද්ධ වීම ඔයාලට කලින් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙච්ච අවස්ථාවක් ගැන කියන්නේ. උදාහරණයකට ඔයාලගේ යාළුවෝ ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා දුර ට්‍රිප් එකක් ඔයාට කියනවා ඔයාටත් එන්න කියලා. ඔයා දන්නවා ඔයාට ගෙදරින් අවසර දෙන්නේ නැහැ යන්න. ඒ නිසා ඔයා කියනවා බෑ කියලා. නමුත් ඔයාගේ යාළුවෙක් බෑ කියන්න එපා බං හිටහන්කෝ මම උඹලා තාත්තෙන් අහන්න කියලා ඔයාලගේ තාත්තෙන් ගිහිල්ලා අහනවා. එතකොට ගත් කට්ටම ඔයාලා තාත්තා කියනවා මොන ට්‍රිප්ද? තව විභාගෙට මාස කීයද? ගෙවල් වලට වෙලා පාඩම් කරා නම් මොකෝ වෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාවල ඔයාට කියන්න පුළුවන් I saw it coming. That's why I didn't ask him in the first place. මං දන්නවා ඔක තමයි තාත්තා කියන්නේ කියලා. ඒකයි මං තාත්තගෙන් මුලින්ම ඇහුවෙම නැත්තේ කියලා. ඒ වගේම තව පාවිච්චි කරන්න පුළුවන් මේක මොකක් හරි දෙයක නෙගටිව් රිසල්ට් එකක් ලැබිච්ච අවස්ථාවක. උදාහරණයකට හිතන්න ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර වර්ල්ඩ් කප් ෆයිනල් එක තිබ්බයි කියලා. ඒකෙදි ශ්‍රී ලංකාව පරාද වුණා. ඔයාගේ යාළුවා ඔයාට ඇවිල්ලා කියනවා අපරාධි බලහන්කෝ ලංකාවට ලස්සනට ගහන්න තිබ්බ මැච් එක පරාද වුණානේ කියලා. ඒ වගේ අවස්ථාවල ඔයාට කියන්න පුළුවන් I saw it coming. Just look at them. They are anything but athletes. මම දන්නවා ඔක වෙනවා කියලා. බලන්නකො එයාලගේ ඇඟවල වල හැටි. එයාලගේ කිසිම ක්‍රීඩාශීලී පෙනුමක් නැහැ. එතකොට අන්න ඒක ඔයාගේ මොකක් හරි පර්ස්පෙක්ටිව් එක බේස් කරගෙන ඔයා උපකල්පනයක් කරලා තියෙනවා ඒ රිසල්ට් එක අත් වෙනවා කියලා. ආන් ඒ වගේ රිසල්ට් එකක් ප්‍රෙඩික්ට් කරපු අවස්ථාවන් වලදීත් අපිට පාවිච්චි කරන්න පුළුවන් I saw it coming නැත්නම් saw it coming කියන ෆ්‍රේස් එක. එතකොට මොකක්ද had it coming කියන ෆ්‍රේස් එකේ වෙනස? had it coming. had it coming කියන ෆ්‍රේස් එක අපි පාවිච්චි කරන්නේ කෙනෙක්ට මොකක් හරි දෙයක් නෙගටිව් දෙයක් වෙනවා. ඒ කියන්නේ අසුබ දෙයක් වෙන්න පුළුවන් නරක දෙයක් වෙන්න පුළුවන් කෙනෙක්ට වෙනවා. ඒ වගේ අවස්ථාවක ඒකයට වෙන්න සුදුසුයි කියලා කියන්න අපිට මේ ෆ්‍රේස් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට අපි ගත්තොත් එහෙම දැන් පාතාල කල්ලි සමාජිකයෙක් තවත් පාතාල කල්ලි සමාජිකයෙක් අතින්ම වෙඩි කාලා මැරුණා කියලා ඔයාලට නිවුස් එකක් ආරංචි වෙනවා. එතකොට ඔය ගැන යාළුවොත් එක්ක කතා කරද්දී අපි අහලා තියෙනවා සමහර අය කියනවා අවි ගත්තෝ අවියෙම නැසති. ඒගොල්ලන්ගෙත් ඉතිහාසය හොඳ නැතුව ඇති. ඒක තමයි ඔය මැරුම් කණ්ඩ ඇත්තේ. ඕක වෙන්න තිබ්බ දෙයක් තමයි. ආන් ඒ වගේ අදහසක් කියන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් had it coming කියන ෆ්‍රේස් එක. අපි උදාහරණ වාක්‍යයක් බැලුවොත් එම he had it coming. Those who live by the sword die by the sword. එයාට ඒක වෙන්න තිබ්බ දෙයක්. අවි ගත්තෝ අවියෙම නැසති. ඒ වගේම අපි තව සිනාරියෝ එකක් බැලුවොත් එම හිතන්න මේක ගොඩක්ම නෙගටිව් සිනාරියෝ එකක් නෙවෙයි. නමුත් උදාහරණයකට ඔයාට කරදර කර ඉන්නවා මල්ලි වැඩක් කරගන්නම දෙන්නේ නැහැ. ඔයාට කරදර කරන එකමයි මල්ලිගේ මොකක් හරි එදා දවසේ මල්ලිගේ මූඩ් එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. එදා දවසේ මල්ලි ඔයාට කරදර කරන එකමයි කරන්නේ. ඕක එකපාරට තාත්තා දැකලා මල්ලිට රිදෙන්න පාරක් ගහනවා. ආන් ඒ වගේ අවස්ථාවල ඔයාට කියන්න පුළුවන් මල්ලිට you had it coming. You asked for it. ඔයා ඉල්ලන් කෑවේ. ඔයාට ඔක වෙන්න තිබ්බේ. මට ඉන්න දුන්නේ නැහැ නේ දවසේම. එතකොට මම හිතනවා දැන් ඔයාට මම මේ සිනාරියෝස් එක්කලා පැහැදිලි කරපු විදිහට saw it coming කියන එකේ had it coming කියන එකේ වෙනස ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. අපි පොඩ්ඩක් රීකැප් කරගන්න ආයෙත් බලමු. saw it coming කියන එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි future outcome එකක් අපිට සාර්ථකව predict කරන්න පුළුවන් වෙච්ච අවස්ථාවක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම had it coming කියන එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි දෙයකට කෙනෙක් deserve කියලා කියන එක කියන්න ඕනනම්. කෙනෙක්ට දෙයක් වෙන්න සුදුසුයි. ඒ අත්දැකීම එයා ලබන්න සුදුසුයි කියලා කියන්නේ had it coming පාවිච්චි කරනවා. saw it coming කියන එක පාවිච්චි කරනවා. මොකක් හරි දෙයක් ඔයාට කලින් තේරුණා කියන එක කියන්න පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට මේ ෆ්‍රේසස් දෙකම උදාහරණත් එක්කලා බැලුවාම තේරෙන්නේ නැති කියලා. ඔයාලා මේක ඉගෙන ගත්තට විතරක් බෑ. අපි සාමාන්‍ය ඉංග්‍රීසියේ මොකක් හරි අලුත් ෆ්‍රේස් එකක් වෙන්න පුළුවන්. ඉඩියම් එකක් වෙන්න පුළුවන්. ඒ දෙයක් ඉගෙන ගත්ත ගමන්ම අපි try කරන්න ඕනේ ඒක අපේ life එකට relate කරන්න. නැත්නම් අපේ අත්දැකීමකට relate කරලා ඒකෙන් sentence එකක් හදලා කියන්න. ඉතින් ඔයාලත් මේ saw it coming කියන එකයි had it coming කියන එකයි පාවිච්චි කරලා sentences දෙකක් හදලා මේ වීඩියෝ එකෙන් කමෙන්ට් කරන්න. අපි බලමු ඔයාලට මොන තරම් දුරට සාර්ථකව මේ දෙක යූස් කරන්න පුළුවන් වේද කියලා. එහෙමනම් ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. bye.